අපි බලමු කොහොමද මෙන්න මේ වගේ තියෙන වීඩියෝ එකක් මෙන්න මේ වගේ වෙන්න හදාගන්නේ කියලා. කොහොමද ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ වීඩියෝ ලයිටින් ගැන. මම මේ වීඩියෝ එක කොටස් 6කින් ඔයාලට වීඩියෝ ලයිටින් ගැන බේසික්ලි පොඩි අදහසක් ගන්න මම කියලා දෙන්නම් කොහොමද වීඩියෝ එකක් ලයිට් කරගන්නේ කියලා. මම කියන්නේ මේක තමයි ප්‍රොෆෙෂනල්ම විදිහ, මේක තමයි හරිම විදිහ කියලා. මම ඔයාලට රෆ්ලි පොඩි අයිඩියා එකක් තමයි දෙන්නේ. කොහොමද බජට්ලි එහෙම නැත්නම් ඔයාලගේ ගෙදර තියෙන දේවල් යූස් කරලා වීඩියෝ එකක් ලයිට් කරගන්න කියලා තමයි කියලා දෙන්න හදන්නේ. පළවෙනි දේ තමයි මොකද්ද මේ ලයිටින් කියන්නේ? ඇයි අපිට ලයිටින් වැදගත් වෙන්නේ? වීඩියෝ එක ප්‍රධානම දේ කැම් එකවත් එහෙම නැත්නම් ඔයාලා වීඩියෝ එක කරන තැනවත් ඒ දේ නෙමෙයි. පළවෙනිම දේ තමයි ලයිටින්. ලයිටින් නැති වුණොත් මේ වීඩියෝ එක ඇත්තටම ගන්න දෙ ඔයාලා ගාව ලක්ෂ 5ක 10ක කීයක කැම් එකක් තිබ්බත් වැඩක් නැහැ. ලයිටින් හරියට නැත්නම් ඒ වීඩියෝ එක වැඩක් නැහැ. ඒක නිසා පළවෙනි දේ ලයිටින්. දෙවෙනි කාරණේ තමයි අපි මොනවද යූස් කරන්න ඕනේ ලයිට්ස්. ප්‍රධාන වශයෙන් ලයිට්ස් වර්ග අපි සාමාන්‍යයෙන් වීඩියෝ එකක තුනක් පාවිච්චි කරනවා. කී ලයිට් එක, ෆිල් ලයිට් එක, බෑග්ග්‍රවුන්ඩ් ලයිට්. ওই ටික තමයි මේන්ලි වීඩියෝස් වලට යූස් වෙන්නේ. ඉතින් මගේ මේ සෙටප් එකේ මේ වීඩියෝ එක රෙකෝඩ් වෙනකොටත් මම ওই ලයිට්ස් තුනම පාවිච්චි කරනවා. මේන්ලි මගේ කී ලයිට් එක මම ගෙදර හදාගත්ත සොෆ්ට් බොක්ස් එකක් තමයි මගේ මේන් කී ලයිට් එක විදිහට මම පාවිච්චි කරන්නේ. ඊළඟට ෆිල් ලයිට් එකකුත් මම යූස් කරනවා. ෆිල් ලයිට් එක විදිහට මම යූස් කරන්නේ මගේ රින් ලයිට් එක. ඊළඟට බෑග්ග්‍රවුන්ඩ් ලයිට්ස් විදිහට මගේ මොනිටර්ස් වල බෑක් ලයිට්ස්, එතකොට මගේ මොනිටර්ස් වල එළිය, මගේ PC එකේ ලයිට්ස්, ඒ ටික තමයි මගේ බෑග්ග්‍රවුන්ඩ් ලයිට් එක විදිහට යූස් වෙන්නේ. ඉතින් ප්‍රැක්ටිකල් ලයිට් එකක් විදිහට ගන්නත් පුළුවන්. මගේ කන්ඩෙන්සර් මයික් එක ලයිට් එක පත් වෙනවා. මේ මොනිටර් එක මේ නිවිනි පත් වෙන එක ගණන් ගන්න එපා. මොකක් හරි කේස් එකක දැන් මොකක් හරි වෙලා තියෙන්නේ. ওই විදිහට තමයි ලයිට් සෙටප් එක පාවිච්චි වෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මගේ සෙටප් එකේ මම කොහොමද වීඩියෝස් ටික වෙන්නේ කියලා. කාමරේ තියෙන පිළිවෙල ඒක ගණන් ගන්න එපා. කැම් එක තියෙන්නේ මගේ මම ඉන්න තැනට කෙලින්. මගේ කී ලයිට් එක තියෙන්නේ එහෙම නැත්නම් මම ගෙදර හදාගත්ත සොෆ්ට් බොක්ස් එක මෙතන තියෙන්නේ මගේ වම් පැත්තෙන්. ඒක මට වැඩි උඩින් තමයි තියෙන්නේ. අංශක 45ක ඇන්ගල් එකකට ඒක ඇන්ගල් කරලා තියෙන්නේ. එතකොට මගේ මූණේ ඩීටේල්ස් හොඳට ඉම්ප්‍රූව් වෙලා පේනවා කී ලයිට් එක ඒ විදිහට තිබ්බට පස්සේ. ඊළඟට මගේ ෆිල් ලයිට් එක විදිහට මම රින් ලයිට් එක මෙන්න මේ පැත්තෙන් යූස් කරලා දිනවා. ඒක තියෙන තැන වැඩි ගණන් ගන්න එපා. මේ විදිහට තමයි ෆිල් ලයිට් එක මම තියලා තියෙන්නේ. හිතන්න එපා ඒක පෙරලිලා නෙමෙයි. එහෙම තමයි මම තියලා තියෙන්නේ. මට ඒක තියන්න බෑ. මෙතන ඩ්‍රම් සෙට් එක තියෙන නිසා ඒක හෙඩ්මෙන්ට් කරනවට එඩි මට ලේසිය ඔය විදිහට තියලා මේ වීඩියෝ එක කරන එක. ඊළඟට බෑග්ග්‍රවුන්ඩ් ලයිට්ස් විදිහට මම කිව්ව විදිහටම අර ටික තමයි යූස් වෙන්නේ. ඊළඟට තුන්වෙනි කාරණේ විදිහට කොහොමද මේ බජට් ලයිටින් සෙටප් එකක් හදාගන්නේ? හරිද? ඒක තමයි තුන්වෙනි කාරණේ. ඉතින් ඒකෙදි හොඳම උදාහරණේ තමයි මම මගේ කී ලයිට් එක විදිහට පාවිච්චි කරන්නේ. මම අද හැදුවේ මේ වීඩියෝ එක කරන්න නිසාම මම හැදුවා සොෆ්ට් බොක්ස් එක. මේක හදන විදිහේ වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම කියලා දෙන්නම් කොහොමද මේ වගේ ලේසියෙන්ම ගෙදරදිම සොෆ්ට් බොක්ස් එකක් හදාගන්නේ කියලා. ඉතින් මම කරේ මේ කාඩ්බෝඩ් වලින් පොඩි බොක්ස් එකක් හදාගෙන ඒක ඉස්සරහට පොඩි කොලයක් දාලා ඇතුළට දැම්මේ වර්ම් LED බල්බ් එකක්. ඒ කියන්නේ ගෙවල් වලට හයි කරන LED බල්බ් එකක් නෝමල් හෝල්ඩර් එකට හයි කරලා ඒක තමයි හයි කරලා තියෙන්නේ. ඉතින් ඒක මේ වීඩියෝ එකට මාර විදිහටම සූටබල්. ඒ කියන්නේ මාර විදිහට මැච් වෙනවා කලර්ස් වලට. ඒ කියන්නේ මගේ බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් එක්ක මාර විදිහට ඒ කලර් එක මැච් වෙනවා. වර්ම් කොහොමද මම ටිකක් සිනමන් ස්කින් නිසා මම ටිකක් පාවිච්චි කරන්නේ වර්ම් පැත්තට බර ලයිට්ස්. මොකද ඒකෙන් මගේ ස්කින් එකේ තියෙන සිනමන් ගතිය ටිකක් ලස්සන කරලා පේනවා. ඉතින් ඔයාලත් පොඩ්ඩක් සිනමන් ලුක් එකේ ඉන්න කොල්ලෙක් නම් කෙල්ලෙක් නම් ඔයාලට පුළුවන් මම මේ පාවිච්චි කරන ටෙක්නික්ස් පාවිච්චි කරන්න. ඕක තමයි තත්ත්වය. ඉතින් ඔයාලගේ ෆිල් ලයිට් එක විතර ඔයාලට පුළුවන් රින් ලයිට් එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාලට ගෙදර හදාගත්ත මොකක් හරි ලයිට් එකක් තියෙනවනේ ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේම සොෆ්ට් බොක්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ටිකක් ඩිෆියුසර් එකක් හරි මොකක් හරි දාලා පොඩ්ඩක් එළිය අඩු කරලා ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලට ඔය මොනවත්ම කරගන්න විදිහක් නැත්නම් ඔයාලට පුළුවන් නැචරල් ලයිට් එක. එහෙම නැත්නම් සමයින් නැචරල් ලයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉර එළිය. ඔයාලට පුළුවන් ජනේලයක් ළඟට ගිහිල්ලා ජනේලෙන් එළිය ඔයාගේ මූණ පැත්තට එන විදිහට ඒ වීඩියෝ එක රෙකෝඩ් කරන්න. ඒ විදිහටත් ඔයාලට හොඳ ලයිට් එකක් ගන්න පුළුවන්. ගොඩක්ම බජට් ලියනවා නම් ඔයාලට පුළුවන් නැචරල් ලයිට් එක යූස් කරන්න ඔයාලගේ ලයිට්ස් විදිහට. හතරවෙනි කාරණේ තමයි ගොඩක් අය මේ ලයිට් වීඩියෝ එකක් ලයිට් කරනකොට කරන මිස්ටේක්ස්. ගොඩක් අය ලයිට් එක ඔයාලගේ පිටිපස්සෙන් දානවා. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්නකෝ දැන් මම මේ වීඩියෝ එක මෙතන කරනවා දවාලි වීඩියෝ කරනකොට මම මේ කර්ටන් එක ඇරලා ඉරේලිය මගේ පිටිපස්සට එන්න. ඒ කියන්නේ කර්ටන් එක ඇරලා ජනේලෙත් ඇරලා මම වීඩියෝ එක කරනවා. එතකොට සම්පූර්ණ ඉරේලිය මගේ පිටිපස්සෙන් වදිනවා. එතකොට මේ වීඩියෝ එකේ ලයිටින් සෙටප් එකට හානි වෙන්න පුළුවන්. ඒක තමයි පළවෙනි දේ. ඊළඟ දේ තමයි මික්ස්ඩ් කලර් ටෙම්පරේචර්ස් පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයාලා මේ පැත්තෙන් වර්ම්ලි සෙට් වෙන ලයිට් එකක් පාවිච්චි කරලා ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් ලයිට්ස් ඒකට සෙට් වෙන්නේ නැති වෙන දානවා. එහෙම නැත්නම් ඒකට සෙට් වෙන්නෙම නැති ෆිල් ලයිට් එකක් දානවා. මේ ලයිටින් කියන දේ කරනකොට අනිවාර්යයෙන්ම කලර් ටෙම්පරේචර්ස් මැච් වෙන විදිහට තමයි වීඩියෝස් ලයිට් කරන්න ඕනේ. ඊළඟ දේ තමයි ඔයාලා ලයිට් කරාට පස්සේ ඔයාලගේ මූණට ෂැඩෝස් එනවා නම් ඒකත් මේ ලයිටින් වලට
වෙන පොඩි බලපෑමක්. ඒ කියන්නේ ෂැඩෝස් තියෙන්න ඕනේ. හරිද? එහෙම නැතුව තනිකර ෆ්ලැට් මූණක් තිබිලා හරියන්නේ නැහැ. පත්ත එලියක් ගහලා ඒක හරියන්නේ නැහැ. මේ වගේ ෂැඩෝස් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඕනවට වැඩිය. ඒ කියන්නේ මගේ කලින් හරිද මම මුලින්ම වීඩියෝ ලයිටින් ගැන දාපු වීඩියෝ එකේ අන්න වැරද්ද. ඒක බලුවේ නැත්තම් බලන්න මේ channel එකේ තියෙනවා. ඒකේ වැඩි ගණන් ගන්න එපා. මම කැතයි. පොඩි කාලේ කරපු වීඩියෝ එක. ඒකේ ලයිටින් කියලා කරාට තනිකරම මූණට ෂැඩෝස් ඇවිල්ලා තියෙන. කියන්නේ මගේ මූණ අඳුරුයි බෑග්ග්‍රවුන්ඩ් එක එළියයි. ඒ වැරද්ද මොකක්ද කියලා දැනගන්න ඕන මේ වීඩියෝ එක බලන්න. පස්වෙනි කාරණේ විදිහට ඔයාලට පුළුවන් මම මේ පෙන්නන විදිහට කී ලයිට් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම ෆිල් ලයිට් එකක් පාවිච්චි කරන්න. බෑග්ග්‍රවුන්ඩ් පොඩ්ඩක් වචන පැටලෙනවා. බෑග්ග්‍රවුන්ඩ් ලයිට් එකක් පාවිච්චි කරන්න. බෑග්ග්‍රවුන්ඩ් ලයිට් එකක් නැත්නම් ඔයාලට පුළුවන් මොකක් මාරි. ගොඩක් වෙලාවට ඔයාලා වීඩියෝස් කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ලැප්ටොප් එක පිටිපස්සෙන් තියලා ඒක ඔන් කරලා මොකක් හරි එකේ හොඳ කලර්ෆුල් වීඩියෝ එකක් ලූප් වෙන්න දාන්න. එහෙම නැත්නම් ඔයාලට මේ වගේ සෙටප් එකක් තියෙනවා නම් සෙටප් එකේ ලයිට්ස් ඔයාලගේ කී ලයිට් එකට මැච් වෙන විදිහට එහෙම නැත්නම් ඔයාලගේ කලර් ටෙම්පරේචර් එකට මැච් වෙන විදිහට බෑග්ග්‍රවුන්ඩ් ලයිට්ස් යූස් කරන්න පුළුවන්. ওই විදිහට ඒ වැඩේ කරගන්න පුළුවන්. මම ඔයාලට before and after comparison එකක් පෙන්නන්නම් ලයිට් යූස් කරලා සහ ලයිට් යූස් කරන්නේ නැතුව. දැන් ඔයාලා මේ වීඩියෝ එක පුරාම දැක්කා කොහොමද ලයිට්ස් යූස් කරලා වීඩියෝ එකක් කරනකොට වීඩියෝ එකේ quality එක කියලා. ඉතින් දැන් මම ඔයාලට මේ ලයිට්ස් ඔක්කොම off කරලා මගේ කාමරේ තියෙන සිවිලි මේ ලයිට් එක ඔන් කරලා මම ඔයාලට වීඩියෝ ක්ලිප් එකක් අරගෙන පෙන්නන්නම් කොහොමද වෙනස කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති කොච්චර වෙනසක් තියෙනවද කියලා. ඉතින් මෙතනදී මම යූස් කරලා තියෙන මගේ කාමරේ සිවිලි මේ තියෙන ලයිට් එක. ඉතින් මේ වගේ තැනක වීඩියෝස් මේ වගේ ලයිට් සෙටප් එකක වීඩියෝ කරනකොට ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එක ඇත්තටම ෆ්ලැට් කිසිම ලුක් එකක් නැහැ. ඇත්තටම කැතයි. හරිද? මෙතනදී එක ලයිට් එකක් විතරනේ අපි හැමදේටම පාවිච්චි වෙලා තියෙන්නේ. එතකොට ගොඩක් එළිය අඩුයි. කැම් එකක් වගේ යූස් කරන කෙනෙක් නම් ෆෝන් එකක් යූස් කරත් කැම් එකක් යූස් කරත් දැන් මම කැම් එකේ කලින් වීඩියෝ එක රෙකෝඩ් කරේ ISO 400. දැන් මම මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ ISO 3200ට වැඩි කරලා. එතකොට වීඩියෝ එකේ නොයිස් උත් වැඩි. වීඩියෝ එකේ ක්වොලිටි එකත් හොඳටම අඩුයි. ඉතින් ඔයාලට දැන් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් ඇති. ලයිටින් කොහොමද ඔයාලගේ වීඩියෝ එකට වැදගත් වෙන්නේ? කොහොමද ඔයාලා ලයිටින් සෙටප් එකක් හදාගන්නේ? කොහොමද ඔයාලගේ ලයිට්ස් ප්ලේස් කරගන්නේ? එතකොට කොහොමද කලර් ටෙම්පරේචර්ස් බැලන්ස් කරගන්නේ? හැමදේම දැන් ඔයාලට පැහැදිලි ඇති. වැඩි දිග නැති normal duration වීඩියෝ එකක්. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද YouTube කරන කට්ටිය එහෙම නැත්නම් ෆිල්ම් මේකර්ස්ලා වෙන්න පුළුවන්, ෂෝට් ෆිල්ම් හදන කට්ටිය වෙන්න පුළුවන්. මෙමය ෆිල්ම් වලදී ෆිල්ම් මේකින් කියන සයිඩ් එකේදී අපි ලයිටින් යූස් කරන විදිය වෙනස්. ඔයාලට ඕන නම් ඒකත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම ෂෝට් ෆිල්ම්ස් දෙකක් විතර කරලා දාලා තියෙනවා මගේ මම ෂෝට් ෆිල්ම්ස් දාන channel එකේ. ඒක මම පල්ලෙහා description එකේ link එක දාලා තියන්නම්. silent frame තමයි channel එකේ නම. ඔයාලට පුළුවන් ඒ ෂෝට් ෆිල්ම්ස් බලන්න. මම කියන්නේ perfect කියලා. මම තනියෙන් තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ තනියෙන්ම කැමරා එක ප්ලේස් කරගෙන තනියෙන් තමයි සම්පූර්ණ ස්ක්‍රිප්ට් එක ලියලා සම්පූර්ණ වැඩේ කරන්නේ. ඒ නිසා ඒ වගේ quality එක මට ඕන විදිහට මට ගන්න බෑ. ඒ කියන්නේ මට ඕන movements cam එකෙන් ගන්න විදිහක් නෑ. මොකද මම තනියෙන් ඉන්නේ. tripod එකේ mount කරාට පස්සේ cam එක එකම විදිහට තියෙන්නේ. එතකොට මම edit එකෙත් තමයි පොඩි movements ගන්න. ඒ නිසා ඒවා perfect නෑ. හැබැයි මට පුළුවන් උපරිමේ මම කරලා තියෙනවා. මම ඉස්සරහට ඒක සම්බන්ධව තියෙන short films කරන විදිය ගැනත් ඒ වගේ පොඩි videos series එකකුත් ගේන්න. ඉතින් video making series එකේ පළවෙනි video එක lighting මම හිතනවා හොඳ දෙයක් ඔයාලට ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් part 2 එකෙන් එහෙම නැත්නම් දෙවැනි episode එකෙන් හම්බෙමු. ඒකේ මොනවද කතා කරන්න කියලා මම මේකෙදි කියන්න. subscribe කරලා නැත්නම් channel එක දැන් subscribe කරගන්න. අනිවාර්යයෙන්ම මේ video එක share කරන්න. video එකට like එකක් දාන්න අනිවාර්යයෙන්ම. දැන් මම හිතනවා ගොඩක් හොඳයි ඇති කියලා video එක. මොකද මම දන්න තරමින් මම මේ වීඩියෝස් කරන්න ඉගෙන ගන්නකොට මේ වගේ ලංකාවේ මෙච්චර හොඳට ලයිටින් ගැන මේ වගේ කියලා දුන්න වීඩියෝ එකක් මට තාමත් හම්බෙලා නැහැ. මම මේවා ඉගෙන ගත්තේ ඉන්ටර්නැෂනල් channels වලින් එහෙම නැත්නම් වෙන රටක channels වලින් වීඩියෝස් බලලා. එතකොට මම වීඩියෝස් කරලා ඉගෙන ගත්ත දේවල් සහ ඒ හැමදේම එකතු කරලා තමයි මම මේ ගානට වීඩියෝ එකක් හදාගන්න ඉගෙන ගත්තේ. මම කියන්නේ මේක තමයි perfectම කියලා. මම කියන්නේ මම ඉගෙන ගත්ත දේවල් මම shape එකේ ඔයාලට කියලා දෙනවා. මම හිතනවා එන මේ වීඩියෝ එකෙන් කලින් වීඩියෝ එකට වැඩි නම් ගන්න දෙයක් තියෙන්න ඇති. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා support එකක් දෙන්න. channel එක ආපහු අපිට උඩට ගන්න ඕනේ. හැම සෙනසුරාදාම හවස 4ට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. එතකොට මේ වීඩියෝ එක වැටෙන්නේ 21 ඉරිදාද පාන්දර 2:34යි වෙලාව. කලින් එකෙත් මම ඔයාලට වෙලාව පෙන්නුවා. එදා 2:06ට කොහෙද වීඩියෝ එක කරලා තිබ්බේ? අද 2:34යි වෙලාව. ඉතින් දැන් මේක එඩිට් කරන්න නෑ. මට නිදිමතයි. මට හෙට උදේ වැඩ වගේ තියෙනවා යන්න. ඒ නිසා මම දැන් මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඒ කියන්නේ ලබන සෙනසුරාදාත් හවස 4ට හම්බෙමු. ගොඩක් දුරට මම වීඩියෝස් දායි. දැන් එක දිගටම channel එක අපි කොහොම හරි ගොඩ ගමු. අනිවාර්යයෙන්ම ගොඩ ගන්න ඕනේ. ඒ නිසා subscribe කරලා සෙට් වෙන්න. මම හිතනවා ලංකාවේ මේ වගේ වැඩක් කරන පළවෙනි වතාව කට්ටිය තියෙනවා වීඩියෝස් ඕන තරම් තියෙනවා. මේ උනාට ගොඩක් අය හිතනවා වීඩියෝස් කරනකොට අනිවාර්යයෙන්ම කැම්
එකක් තියෙන්න ඕනේ නැත්නම් YouTube එකට වීඩියෝ එකක් දාන්න බෑ වීඩියෝ එකක් කරන්න බෑ මේ වගේ හොඳට quality එකට එන්නේ බොරු හරිද ඔයාලට මොබයිල් ෆෝන් එකක් හොඳටම ඇති ඒ වැඩේ කරගන්න ඉතින් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න මොබයිල් වීඩියෝග්‍රැෆි එහෙම නැත්නම් මොබයිල් වීඩියෝ මේකින් ඔයාලට වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්නම් කොහොමද මොබයිල් ෆෝන් එක යූස් කරලා මේ වගේම quality වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න කියලා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු මේ වීඩියෝ ඉවරයි එහෙනම් බයි